මෙම කතාව උසස් පෙළ ඉංජිනේරු අංශයෙන් ඉගෙනුම ලැබූ ඉතා දක්ෂ සිසුවෙකු පිළිබඳවයි. ඔහුගේ එකම සිහිනය වූයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමයි. ඔහු දිවා රැ නොබලා භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව සහ සංයුක්ත ගණිතය යන විෂයන් ඉතා ඕනෑකමින් හැදෑරුවේය. ඔහුගේ මේසය සැමවිටම සංකීර්ණ ගණිත ගැටලු සහ සටහන් වලින් පිරී තිබුණි. දිනක් ඔහුගේ හොඳම මිතුරා පොදු පරීක්ෂණය සඳහා සූදානම් වීමට අවශ්‍ය උපකාරක පොතක් ඔහුට පෙනීය. නමුත් ඔහු එය සිනහවකින් බැහැර කළේය. මම අමාරුම ගණන් හදන කෙනෙක්, මට මේ වගේ සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රයක් පාස් වෙන එක මහ ලොකු දෙයක් නෙමේ, ඔහු ඉතා විශ්වාසයෙන් තම මිතුරාට පැවසීය. පාසලේ ගුරුවරයෙකුද සිසුන්ට නිතර අවවාද කළේය. ප්‍රධාන විෂයන් 3ට කොතරම් ඉහළ ලකුණු ගත්තත් පොදු පරීක්ෂණය අසමත් වුණොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා. ඒක අනිවාර්ය සුදුසුකමක්, ගුරුවරයා දැඩිව කියා සිටියේය. නමුත් එම සිසුවා එය ගණනකට නොගෙන තම ගණිත ගැටලුවක නිරත විය. අවසානයේ උසස් පෙළ විභාගය ආරම්භ විය. ඔහු තම ප්‍රධාන විෂයන් 3ට ඉතාමත් හොඳින් මුහුණ දුන්නේය. ඔහුට එම ප්‍රශ්න පත්‍රය ඉතා පහසු විය. තමා අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයේ ඉහළම ස්ථානයකට පැමිණෙන බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබුණි. විභාගයේ අවසන් දිනය උදා විය. එදින තිබුණේ පොදු පරීක්ෂණයයි. ඔහු ප්‍රශ්න පත්‍රය අතට ගත් විට මවිතයට පත්විය. එහි තිබූ තර්කන ගැටලු සහ කාලීන තොරතුරු ඔහු සිතුවට වඩා බෙහෙවින් සංකීර්ණ විය. ඒ සඳහා නිසි සූදානමක් නොතිබූ බැවින් ඔහුට බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දීම දුෂ්කර විය. මාස කිහිපයකට පසු ප්‍රතිඵල නිකුත් විය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම ප්‍රධාන විෂයන් 3ටම සාමාර්ථ ලැබී තිබුණි. ඔහුගේ ඉසඩ් අගයද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. ඔහු මහත් සතුටට පත්විය. නමුත් ප්‍රතිඵල ලේඛනයේ පහළින් තිබූ එක් සටහනක් දුටු සැනින් ඔහුගේ මුළු ලෝකයම කඩා වැටුණි. එහි සටහන්ව තිබුණේ පොදු පරීක්ෂණය අසමත් යනුවෙනි. ඔහුට තම දැස් අදහා ගත නොහැකි විය. ඔහු හඬමින් තම මව වෙත දිව ගියේය. අම්මේ, මට හැම විෂයකටම ඒ තියෙනවා, ඒත් මම අසමත් කියලා දාලා, ඔහු වේදනාවෙන් පැවසීය. මවද ඒ දෙස බලා සිටියේ කම්පණයෙනි. පසුදින ඔහු තම ගුරුවරයා හමුවීමට පාසලට ගියේය. සර්, මගේ ඉසඩ් අගය ඉහළයි, ඒත් මට විශ්වවිද්‍යාලයට යන්න බැරිද? ඔහු විමසීය. පුතේ, මම එදා කිව්වේ ඒකයි. ලකුණු 30ක්වත් අරන් පොදු පරීක්ෂණය සමත් වීම අනිවාර්යයි. ඒක නැතිව ඔයාගේ ඉහළ ඉසඩ් අගයෙන් වැඩක් වෙන්නේ නැහැ, ගුරුවරයා කනගාටුවෙන් පැහැදිලි කළේය. තමා කළ ලොකුම වැරැද්ද ඔහුට වැටහුණි. ඔහු පසුකාලීනව තමාට වඩා බාල සිසුවෙකුට මෙසේ අවවාද කළේය. මල්ලි, කිසිම දෙයක් සුළුවෙන් තකන්න එපා. පොදු පරීක්ෂණය කියන්නේ විශ්වවිද්‍යාලයට යන දොරටුවේ අගුල වගේ. ඒක විවෘත කරගන්න බැරි වුණොත් ඔයාගේ හැම දක්ෂතාවයක්ම අපතේ යනවා. දැන් ඔහු නැවත වරක් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙයි. මෙවර ඔහු පෙනී සිටින්නේ පොදු පරීක්ෂණයට පමණි. ඕනෑම ඉලක්කයක් කරා යාමේදී සියලුම සුදුසුකම් එක හා සමානව වැදගත් වන බව ඔහු දැන් හොඳින් වටහාගෙන සිටී. ඔහු වඩාත් පරිණත ලෙස තම අධ්‍යාපන කටයුතු වල නිරත වෙයි.